ඉදිරි සති දෙකේ ඔයාට මොන වගේ දේවල්ද සිද්ධ වෙන්නේ කියලා දැනගන්න කැමතිද? ඉතින් ටැරොට් කාඩ් වලින් තමයි මේ රීඩින් එක ලබා දෙන්නේ. ඔයා මේ රීඩින් එක අරගන්න නම් මම මේ ලබා දීලා තියෙන කාඩ් වලින් ඔයා කැමතිම කාඩ් එක තෝරගෙන ඔයාට අදාළ රීඩින් එක අරගන්න. ඒ වගේම තමයි මේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඉතින් ඔයා කැමතිම කාඩ් එක තෝරගන්න. පළවෙනි කාඩ්පත තෝරපු ඔබට ඉදිරි සති දෙකේ මොන වගේ දේවල්ද සිද්ධ වෙන්නේ? ඉතින් ඇත්තටම ඔබ මේ රීඩින් එක ගන්න ඔබ සංවේදී කෙනෙක්ද? ඒ වගේම පිනට දහමට ලැබි කෙනෙක්ද? ඔයා අනිත් අයට උදව් උපකාර කරන හොඳ කෙනෙක් කියලා තමයි කියන්නේ. ඒ වගේම මුදල් සම්බන්ධ දේවල් වලට ගොඩක් හොඳයි. මුදල් සම්බන්ධව මොනවාරි දේවල් ඒහා සම්බන්ධ හොඳ දේවල් සිද්ධ වෙයි. ඒ වගේම හොඳ අයිඩියාස් ඔයාට එනවා ඉදිරි සති දෙකේදී. ඉතින් ඒ වගේම සැප සම්පත් සහිත ජීවිතයක් ගත කරන්නත් පුළුවන්. වාසනාවන්ත කාලයක් තමයි එන්නේ. ඒ වගේම ඔයා හොඳ පෞල් පසුබිමක් තියෙන කෙනෙක්. ඔයාට හොඳට දේපල එහෙමත් තියෙන්න ඕනේ. ඉතින් ධනය, දියුණුව, ගෞරවය මේ හැම දෙයක්ම ඔයාට ලැබෙනවා. පිළිගැනීම ලැබෙනවා. ඒ වගේ වාසනාවක් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් ඔයාට ඉදිරි සති දෙකේදීත් අත්දකින්න පුළුවන්. අනිත් එක තමයි ඔබට මොනවා හරි ජයග්‍රහණයක් සම්බන්ධ හොඳ නිවුස් එකක් අහන්න ලැබෙයි. ඔයා මොනවා හරි දෙයකින් එක්කෝ ජයග්‍රහණය කරලා එහෙම නැත්නම් මොකක් හරි ඔයා ඉදිරිපත් වුණ එකකින් මොකක් හරි හොඳ දෙයක් ඔයාට සිද්ධ වෙලා එක්ක ඔයා විභාගයකට පෙනී හිටියා නම් ඒ විභාගෙන් ඔයා පාස් වෙලා හොඳ මට්ටමින් පාස් වෙලා. ඉතින් මොකක් හරි හොඳ දෙයක් සම්බන්ධව අහන්න ලැබෙයි. එහෙම නැත්නම් මොනවා හරි උත්සවයක් වගේ ස්ථානයකට ඔයාට යන්න අවස්ථාව ලැබෙයි. ඔබට ඔබේ සතුරන්ව පරාජය කරන්න පුළුවන්. ඔබට සතුරන්ට වඩා ඉදිරියෙන් ඉන්න අවස්ථාව ලැබෙයි. ඉතින් ඒ වගේම තමයි ඔබ ඊ타ත්ම ශක්තිමත් හොඳ ආත්ම ශක්තියක් තියෙන කෙනෙක් කියලා කියන්න ඕනේ. ඉදිරි සති දෙකේ මම කොහොම හරි මේ දේ කරනවා කියන ශක්තිමත් බවෙන් ඔබ කටයුතු කරනවා. ඒ වගේම හොඳ අදිෂ්ඨානශීලී ගතියකුත් ඔබට තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා කරන වැඩ කටයුතු සාර්ථක කරගන්න ඒ හැකියාව ඔයා ළඟ තියෙනවා. ඔයාට ප්‍රමාණවත් මුදල් ප්‍රමාණයක් ඔයා ළඟ තියෙනවා. ඒ කියන්නේ ඔයා ළඟ පොඩි මුදලක් තිබුණත් ඒ තියෙන මුදල් ප්‍රමාණය ඔයාගේ වැඩ කටයුතු වලට ප්‍රමාණවත් කියලා කියනවා. ඒ කියන්නේ සමහර විට අපි හිතමුකෝ ඔබ තරුණ වයසේ කෙනෙක් කියලා. එතකොට ඔයා ළඟ මහා විශාල මුදලක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයාට අවශ්‍ය ප්‍රමාණයට මුදල් ඔයා ළඟ තියෙනවා. එක්ක ඔයාට මුදල් කොහෙන් හෝ ලැබෙනවා. අන්න ඒ වගේ දෙයක් ඔයාට තියෙනවා. ඒ වගේම තමයි ඔයා හැකියාවලින් යුක්ත කෙනෙක්. අනිත් එක ඔයා අවංක කෙනෙක් කියලා කියනවා. මුදල් සම්බන්ධව මොනවා හරි දෙයක් පටන් ගන්න ඔයා හිතාගෙන හිටියද? එහෙම නැත්නම් ඒ වගේ සිතුවිලි ඔයාට එන්න පුළුවන් කියලාත් කියනවා. අනිත් එක ඉවසිලිවන්ත පුද්ගලයෙක් කියලාත් කියනවා. ඉතින් සුබ ආරංචි අහන්න ලැබෙයි. ඔයාට ඉදිරියේදී සුබ ආරංචි අහන්න ලැබෙයි ඔය ඉදිරි සති දෙක ඇතුළත. අනිත් එක තමයි ඔයා තමන්ගේ යුතුයකම් හරි විදියට ඉටු කරනවා කියලාත් කියනවා. ඉතින් මේ රීඩින් වලට ඕගොල්ලෝ කැමති නම් ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න මේ රීඩින් ඔයාලට සුදුසු ගැළපෙන විදියට ගලප ගන්න කියලාත් මම ආදරෙන් ඕගොල්ලෝගෙන් ඉල්ලනවා. ඉතින් එහෙමනම් තාමත් මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙත් දවසක හම්බ වෙමු. දෙවෙනි කාඩ්පත තෝරපු ඔබට ඉදිරි සති දෙකේ මොන වගේ දේවල්ද වෙන්නේ කියන ටැරොට් රීඩින් එක තමයි දැන් මම ලබා දෙන්නේ. ඉතින් අනිවාර්යෙන්ම ඔයා මේ රීඩින් එකෙන් පුදුම වෙනවා කියලා මම දන්නවා. ඔව් ඔයාට කියනවා ඉදිරි සති දෙකේ මුදල් සම්බන්ධව ඔයා මුදල් සුරක්ෂිත කරගන්න මොනවා හරි දේවල් කරයි. ඒ කියන්නේ ඔයාට මුදල් මදි වෙයි කියලා හරි ඔයා සුරක්ෂිත කරගන්න උත්සාහ කරනවා. ඔයා ඒ වගේම මුදල් හම්බ කරලා තියෙන්නේ. මුදල් ලැබෙනවා. ඉතින් තමන් ගැන තමන්ට සතුටුයි. අනිත් අය ඔයාගේ අඩුපාඩු දකි. නමුත් ඔයා දැන් ඉන්න තත්ත්වය ගැන ඔයාට සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක තමයි ඔයා ඉන්නේ. ඒ වගේම තමයි ඔයාට ඉදිරි සති දෙකේදී මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඒ ප්‍රශ්නේ දිහා
අනිත් අයගේ පැත්තෙනුත් ඒ අයගේ පැත්තෙනුත් බලන්න කියලා කියනවා. සමහර විට ඔයා දැන් මේ රීඩින් එක අරගෙන ඉන්න නිසා ඒ විදිහට කරන්න එකෙන් ඔයාට හොඳ දෙයක් වෙයි. ඉතින් ඒ වගේම තමයි ඔයා ඉදිරි සති දෙකේදී වෙනස් විදිහට ඉන්නවා කියලා කියනවා. වෙනස් විදිහට කියලා කියන්නේ අනිත් අය ඔයාගේ වෙනස දකින්න මොනවා හරි යම් දේවල් සිද්ධ වෙයි. උදාහරණයක් විදිහට සමහර විට ඔයා කොණ්ඩේ පීරන විදිය වෙනස් වෙයි. මම මේ උදාහරණයක් කිව්වේ ඔය මම කියපු දෙයම නෙවෙයි. ඊට වඩා වෙනස් දේවල් වෙන්න පුළුවන්. ඉතින් මේ කියන දේවල් ඔයාගේ ජීවිතේට ගලප ගන්න මේ රීඩින් ගොඩක් දෙනෙක් ගන්න නිසා ඔයා මම රීඩින් එක ලබා දෙද්දී ඔයා මේ රීඩින් එක ඔයාගේ ජීවිතේට සුදුසු විදිහට ගලප ගන්න කියලාත් මම ඕගොල්ලොන්ගෙන් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම තමයි ඔයා අනිත් අයට මඟ පෙන්වයි, උපදේශනය කරයි. මේ විදිහට කරන්න කියලා ඔයා යම් අයට කියයි. එක්කෝ ඔයාගේ වෘත්තිය ඒක වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඉදිරි සති දෙකේදී සතුටු වෙන්න පුළුවන් දේවල් සිද්ධ වෙයි කියලා කියනවා. ඒ වගේම ඔයාට ප්‍රසිද්ධිය ඇති වෙයි, පිළිගැනීම ඇති වෙයි, මිතුරන් හම්බ වෙන්න පුළුවන් වෙයි. මොනවා හරි උත්සව අවස්ථාවලට යන්න පුළුවන් වෙයි. හොඳ සමාජශීලී ජීවිතයක් ඔයාට ලබා ගන්නත් අවස්ථාව තියෙනවා කියලා කියනවා. අනිත් එක තමයි වාසනාවන්ත කාලයක් ඇති වෙනවා. ඒ කියන්නේ ඔයාගේ පින ඉස්මතු වෙලා ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් සතුටුදායක දේවල් සිද්ධ වෙයි. ඒ කියන්නේ ඔයාගේ හිතට ලොකු සතුටක් ඇති වෙන මොනවා හරි දෙයක් වුණත් සිද්ධ වෙන්න පුළුවන්. අනිත් එක තමයි ඔයාට මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් ඔයාට ඒ කියන්නේ දැනටමත් එහෙම ප්‍රශ්නයක් තියෙනවද දන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා නිකන් හිර වෙලා ඉන්නවා. ඔයාට ගැලවීමක් නැහැ. අන්න ඒ වගේ දේවල් ඔයාට හිතෙනවද? ඒ හා සම්බන්ධ මොනවා හරි දෙයක් ඔයාගේ හිතේ තියෙනවද? එක්ක ඔයා සිතුවිලි වලින් හිර වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇත්තටම මොකක් හරි දෙයක් නිසා ඔයාට නිකන් ගැලවීමක් නැහැ වගේ තත්වයක් උදා වෙලා තියෙනවද? ඉතින් ඔයාට මේ ටැරොට් කාඩ් වලින් කියනවා ඇත්තටම ඔයා එහෙම හිරවීමක් වගේ දැනුණට ඔයාට ගැලවිලා යන්න පුළුවන්. එක්කෝ හිතේ අර ප්‍රශ්න නිසා වෙන්න පුළුවන්. ඒත් ඔයාට ඒ හිතේ ප්‍රශ්න වලට යම් සැහැල්ලු බවක් ඇති කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා නිකන් කලබල වෙනවා වගේ දෙයක් කියනවා. හැබැයි මේක හැමෝටම අදාළ වෙන්නෙත් නෑ. කොහොම හරි ඔයාට ඔය ප්‍රශ්නයෙන් ගැලවෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඉතින් මේ රීඩින් අරගත්ත ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයා මේ රීඩින් වලට කැමති නම් ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න. තාමත් මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් තවත් අලුත් රීඩින් එකකින් ආයෙත් දවසක හම්බ වෙමු. ඔව් තුන්වෙනි කාඩ් පත තෝරපු ඔබට ඉදිරි සති දෙකේදී මොනවද වෙන්නේ කියන රීඩින් එක තමයි දැන් මම ලබා දෙන්නේ. ඉතින් මේ රීඩින් එක ලබා දෙන්නේ ටැරොට් කාඩ් වලින්. අපි බලමු ඔයාට මොනවද කියන්න තියෙන්නේ කියලා. ඔයා නිර්මාණශීලී හැකියාවෙන් යුක්ත කෙනෙක්ද? එහෙම නැත්නම් තවමත් ඔයා ඒක දන්නේ නැද්ද? ඔයාට නිර්මාණශීලී හැකියාවක් තියෙනවා කියලා කියනවා. ඒ වගේම තමයි ඔයාට සැප සම්පත් සහිත ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒ වාසනාව පින තියෙනවා. ඉතින් උසස් තනතුරු දරන්න පුළුවන්, උසස් රැකියා කරන්න පුළුවන්. ඔයා තවමත් ඉගෙන ගන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ දේවල් වලට ඔයා මහන්සි වෙන්න. ඔයා හොඳට ඉගෙන ගන්න. ඉතින් ඉගෙනගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයා හොඳ තැනක ඉන්න කෙනෙක්. හැබැයි ඉදිරි සති දෙකේදී ඔයාට මුදල් සම්බන්ධව පොඩි මදිකමක් හිතට දැනෙයි. ඒ කියන්නේ ඔයා හම්බ කරන මුදල් ප්‍රමාණවත් නෑ වගේ ගතියක් ඔයාට දැනෙයි. ඔයා මහන්සි වෙන, ඒ කියන්නේ ඔයා මහන්සි වෙනවා නමුත් ඒ තරමට ඔයාට ප්‍රතිඵල නෑ වගේ ඔයාට හිතෙයි. ඉතින් මෙතනදී ඔයාට ටැරොට් කාඩ් වලින් කියනවා ඉවසීමෙන් වැඩ කරන්න. අනිවාර්යෙන්ම ඔයාට මහන්සි වෙලා වැඩ කරන එකට හොඳ ප්‍රතිඵලයක් අනිවාර්යෙන්ම ලැබෙනවා. ඒ වගේම රැකියා සම්බන්ධව හොඳ දේවල් සිද්ධ වෙනවා කියලාත් කියනවා. ඔව් ඒ වගේම මම මෙහෙම ඇහුවට තරහ වෙන්න එපා. ඔයා මොකක් හරි ආතතියකින්ද ඉන්නේ, මානසික පීඩාවකින්ද ඉන්නේ. ඒ කියන්නේ ඔයා දැන් මොකක් හරි ඔයා ජොබ් එකක් කරනවා කියලා හිතමුකෝ. ඒ රැකියාවේ මොනවා හරි ස්ට්‍රෙස් එක වැඩිද? නිකන් ඔයා අල්ලගෙන ඉන්නවා. ඉතින් ඔයාට කියනවා දිගටම ඔහොම ඉන්න. ඔයා ඉවසීමෙන් වැඩ කරන්න. ඔයාට අනිවාර්යෙන්ම ඔයාට අවසානයේදී ජයග්‍රහණය ලැබෙනවා.
අන්තිම ටිකේ ඔයා ඉන්නේ. කියන්නේ තව ටිකයි ඔයාට තියෙන්නේ. තව ටිකක් උත්සාහ කරන්න. අතාරින්න එපා කියලා කියනවා. ඉතින් හොඳට මතක තියාගන්න අතහරින්න එපා. ඉතින් මේ කියන දේවල් ඔයාගේ ජීවිතයට සුදුසු විදියට ගලප ගන්න කියලත් මම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා. ඒ වගේම තමයි ඉදිරි සති දෙකේදී ඔයාගේ ඔෆිස් එකේ වේවා, ඔයාගේ පවුලේ අයත් එක්ක කතා කර ඉන්නකොට වේවා මොනවා හරි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. පොඩි ගැටුම් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මොකක් හරි වැඩක් කරගන්න පාරට ගියාම ඒ වගේ අපි හිතන්නේ නැති දේවල් වෙනවනේ. ඉතින් ඔය කොහේදී වුණත් මොනවා හරි ප්‍රශ්නයක් ඇති වේගෙන එනවනම් මොනවා හරි ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වේගෙන එනවනම් ඒ ස්ථානවල ඉන්න එපා. වචන පරිස්සම් කරගන්න. ඉතින් එහෙම ප්‍රශ්න ඇති වෙන ස්ථානවලින් ඉවත් වෙන්න කියලත් ඔයාට කියනවා. ආදරේ සම්බන්ධ හොඳ දේවල් සිද්ධ වෙයි. ඔයා ආදරේ කරන කෙනෙක් නම් ඔයාට පෙම්වතියක් ඉන්නවා නම් ඔයාලා දෙන්න අතර තියෙන සම්බන්ධතාවය වැඩි වෙනවා. ඒ වගේම ඔයා විවාහ වෙලා ඉන්න කෙනෙක් නම් විවාහ සම්බන්ධතාවය වැඩි වෙයි. ඒ වගේම ඔයා මොනවා හරි ව්‍යාපාර කරන කෙනෙක් නම් ඔයාට හොඳට මිනිස්සුත් එක්ක කතා බහ කරලා හොඳ සම්බන්ධතා ගොඩනගා ගන්න පුළුවන්. විශේෂයෙන් ඔයාට මිනිස්සුත් එක්ක වැඩ කරන අයත් එක්ක හොඳ සම්බන්ධතාවයන් පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් ඔයාට එහෙම අර අනිත් අයත් එක්ක හොඳ සම්බන්ධතාවයන් පවත්වා ගැනීමේ හැකියාව තියෙන නිසා ඔයාට ඒ දේවල් වලින් වාසි ගන්න පුළුවන්. ඉතින් හොඳ විදිහට ඒ දේවල් කරගන්න පුළුවන්. ඉතින් මේ රීඩින් වලට ඔයගොල්ලෝ කැමති නම් ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න. තවමත් ඔයා මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඒ වගේම අපි එහෙමනම් තවත් අලුත් රීඩින් එකකින් ආයෙත් දවසක හම්බ වෙමු.